අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ මගේ ස්කින් කෙයාර් රූටින් එක. ඉතින් සම නිරෝගීව පැහැපත්ව තියාගන්න ඔයත් ආසයි නම් ඔයාටත් පුළුවන් ඔයාගේ ස්කින් කෙයාර් රූටින් එකට මේ දේවල් එකතු කරගන්න. මම මෙතනදි කරන්නේ ස්පොන්ජ් එක හොඳට වතුරෙන් පොඟවලා මූණ හොඳින් පිහදා ගන්න එක. ඊට පස්සේ ක්ලෙන්සර් කරගන්නවා. මූණේ කුණු දූවිලි හොඳින් අයින් කරගන්න නම් අනිවාර්යෙන්ම ක්ලෙන්සර් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මම මේ කරන්නේ ක්ලෙන්සර් කරගන්න එක. ඉතින් මුහුණේ කුණු දූවිලි හරියට අයින් වුණේ නැති වුනහම තමා පිම්පල් වගේ දේවල් මූණේ එන්න බලන්නේ. ක්ලෙන්සර් කරාට පස්සේ සීතල වතුරෙන් මූණ හොඳට හොද ගන්න. ඊට පස්සේ හොඳට මූණ පිහදාගෙන ටෝන කරන්න. ඔයාගේ ස්කින් එකත් නිරෝගීව ලස්සනට තියාගන්න ආසයි නම් මේ දේවල් ඔයාට කරන්න පුළුවන්. ටෝන් එක වේලුණාට පස්සේ සීරම් එක ඔයාගේ මූණට දාගන්න පුළුවන්. ඉතින් මම දැන් සීරම් එක තමයි ගාගන්නේ. ඉතින් ඔයාගේ හම පැහැදිලිව ඒ වගේම වේලෙන්නේ නැතුව ලස්සනට තියාගන්න ආසයි නම් සීරම් එකක් අනිවාර්යෙන්ම පාවිච්චි කරන්න. ඉතින් මුහුණේ වගේම අනිවාර්යෙන් බෙල්ලටත් ගාන්න. ඔයා මුහුණේ ගාන හැම දෙයක්ම බෙල්ලෙත් ගා ගන්න. අවසාන පියවර ඩේ ක්‍රීම් එක ගාගන්න එක. ඉතින් ඔයා එළියට එනවා නම් අනිවාර්යෙන් සන්බ්ලොක් එකක් යූස් කරන්න. මොකද අවුවෙන් අපේ හමට වෙන හානිය වළක්වා ගන්න නම් අනිවාර්යෙන් සන්බ්ලොක් එකක් යූස් කරන්න ඕනේ. ඉතින් සම ලස්සනට තියාගන්න වගේම නිරෝගී පැහැපත් සමක් තියාගන්න ආස ඔයාටයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් දවසේ පැය 24න් විනාඩි 5ක් හරි ඔයා වෙනුවෙන් වෙන් කරගන්න. ඉතින් ඔයා කොච්චර කාර්යබහුල වුණත් ඔයාට කොච්චර වැඩ තිබුණත් ඔයාව ලස්සනට දකින්න පුරුදු වෙන්න. ඉතින් අද මම ෂෙයා කරගත්ත මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා. ඉතින් නැවත ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්නම්. අදට ගිහින් එන්නම්. බයි.